මේ දවස්වල බයිනෑන්ස් එක්ස්චේන්ජ් එකත් එක්ක ගනුදෙනු කරන අය ඒ කියන්නේ සාමාන්‍යයෙන් බුල් රන් එකක් ක්‍රෑෂ් එකකට මූණ නොදී හිපු අය. ඒ කියන්නේ අත්දැකීම් බොහොම අල්පයක් තියෙන අය ඉන්නවනේ. ඒගොල්ලෝ ඔය TikTok එකේ YouTube එකේ එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් කියලා හිතාගෙන ඉන්න ගොඩක් ට්‍රේඩර්ස්ලා කරන එක මෙතෙඩ් ඔයගොල්ලෝ අහගෙන ඉඳලා ඇති බලලා ඇති. දැන් එතකොට දැන් මමත් දකිනවා මේ එක කෝස් කරන අය මේ සිස්ටම් එක කියන්නේ මම අද කතා කරන්නේ DCA ඒ කියන්නේ ඩොලර් කොස්ට් ඇවරේජ් කියන සිස්ටම් එක කොයිතරම් භයානකද කියන එක. දැන් මම දැක්කා සමහරව ඔකට මම හිතන්නේ අර DCA කැල්කියුලේටර් එකක් කියලා එකකුත් සාමාන්‍යයෙන් හදලා තියෙනවා සමහර අය එහෙම මේ ඒ කියන්නේ මුදල් ගන්න විවිධ උපක්‍රම විදිහට. ඒක කොයිතරම් මාකට් එකට භයානකද කියන එක මම මේ පැහැදිලි කරන්න ඔයගලන්ට රූපරාමුව පේනවා ඇති. උතන මම දීලා තියෙනවා කහ පාටින් එන්ට්‍රි ප්‍රයිස් එකක්. ඊට පස්සේ තැඹිලි පාටින් ෆස්ට් ස්ටෙප් එක විදිහට ලැඩර් කරන කියන්නේ මේ ලයින් එකක් දීලා ඇති. කොළ පාටින් සෙකන්ඩ් ස්ටෙප් එක. රතු පාටින් දීලා ඇති ලික්විඩ් ප්‍රයිස් එක විදිහට. ඒ කියන්නේ මම මේක කියන්නේ ෆියුචර් වලට බලපාන විදිය. ස්පොට් වලට අපි පස්සේ කතා කරමු. මේකෙදි ඔයගොල්ලෝ බලා ගන්න ඔයගොල්ලෝ මොකක්ම හරි ඇනලයිස් මෙතඩ් එකකට එහෙම නැත්නම් මොකක් හරි තමන් හදාගත්ත සිස්ටම් එකකට ට්‍රේඩින් කරද්දී අපි හිතමු ඔතන ඔය මාකට් එක දැන් අපි හිතමු දැන් ඔතන හැරෙන තැනක ඒ කියන්නේ බියාරිස් මාකට් එකකට හැරෙන තැනක ඔයගොල්ලෝ මොකක් හරි නොදන්න කමකට ලොන්ග් ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා ඩොලර් 50කින් 92000 අපි හිතමු 100 දී ගත්ත කියලා ඔය yellow line එකේදී හරිද ඔය ගත්තට පස්සේ ඒ ට්‍රේඩ් එක ෆියුචර් වල ලික්විඩ් ප්‍රයිස් එක අපි හිතමු 90000යි කියලා. මම මේ කියන්නේ මේක පැහැදිලි කරන්න ඕන නිසා හරිද? එතකොට ඩොලර් 50න් ට්‍රේඩ් එක ගන්නවා 92100 එන්ට්‍රිය ලික්විඩ් එක 90000. හරිනේ? එතකොට මේ ට්‍රේඩ් එක ලොස්ට් යනවා. හරිද? ලොන්ග් ට්‍රේඩ් එකක් ලොස්ට් යද්දී ඔයගොල්ලන්ට කෝස් කරපුවා එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරන අය කියනවා ඕක 2 ස්ටෙප් ලැඩර් කරන්න. ඒ කියන්නේ DCA මෙතඩ් එක තමයි හරිම විදිය. ඒ විදිහට කරන්න. එතකොට ගැටලුවක් නැහැ කියලා. ඒකට කියන්න හේතුව ඔයගොල්ලන්ට ඇනලයිස් උගන්වලා තියෙනවා. එහෙම නැත්නම් මොකක්ම හරි ක්‍රමයකින් බයිනෑන්ස් එකේ ට්‍රේඩ් එකක් අරගෙන ප්‍රොෆිට් කරන්න පුළුවන් විදි කියලා දීපු කෙනෙක්. ඒ කියන්නේ අසරණ වෙන තැනදී ඒ කියන්නේ ඔයගොල්ලෝ ප්‍රශ්න කරනවා ඇයි මේ ට්‍රේඩ් ලොස් යන්නේ? මොකද්ද මේකට හේතුව? එතකොට අන්න එහෙම ප්‍රශ්නයේදී ඒගොල්ලෝ කියනවා ඒ කියන්නේ ඒගොල්ලන් බේරෙන්න කරන්නේ වැඩි මේ DCA කරන්න කියලා. එතකොට බලන්න ඔය ඩොලර් 50 ට්‍රේඩ් එක ලික්විඩ් වුණොත් ඔයාලගේ 90000 දී ඔයගොල්ලන්ට ඩොලර් 50ක් නැති වෙනවා. හරිද? එතකොට DCA සිස්ටම් එකේදී මොකද්ද වෙන්නේ? ඔයගොල්ලෝ 92100ෙන් ගත්ත ට්‍රේඩ් එක ලොස්ට් යද්දී අපි හිතමු 91100 දී ඩොලර් 100කින් නැවත බයි කරනවා. එතකොට අපි හිතමු එන්ට්‍රි ප්‍රයිස් එක ආව කියලා 89500ට. හරිද? නෑ 89500ට ලික්විඩ් ප්‍රයිස් එක ආවා කියමු. ඔන්න 91000 තමයි වගේ එන්ට්‍රි එක තියෙන්නේ. ඒ කියන්නේ එන්ට්‍රි එක පහළට එනවනේ. එතකොට ඒ තියෙද්දි තව ලොස්ට් යනවා. හරිද? එහෙම ලොස්ට් යද්දි ආයිත් වතාවක් ඔයගොල්ලෝ ඔක ලැඩර් කරනවා. එතකොට අපි හිතමු ඩොලර් 100කින් නැවත. එතකොට ඔයාගේ එන්ට්‍රි එක ආවා කියමු 90යි 500ට. එතකොට ලික්විඩ් එක එනවා 88යි 500ට. හරිද? ඔන්න දැන් ඔයා අර 92100 ඩොලර් 50කින් ගත්ත ට්‍රේඩ් එක තව ඩොලර් යටට 100ව දෙකක් 200ක් ලැඩර් කරලා 88500ට තමයි ලික්විඩ් එක සෙට් වෙලා තියෙන්නේ. දැන් ඔයාගේ ට්‍රේඩ් එක ඒත් ලොස්ට් යනවා. කොහොම යද්දී දැන් කහ පාට ලයින් එකකින් එන්ට්‍රි එක අරගෙන තැඹිලි පාට ලයින් එකත් ක්‍රොස් කරලා. හරිද? කොළ පාට ලයින් එකත් ක්‍රොස් කරලා. ඔන්න දැන් රතු පාට ලයින් එකට යනවා මාකට් එක. හිම යන අවස්ථා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. අත්දැකීම් නැති අය මේක හරියට තේරුම් ගන්න. රතු පාට ලයින් එකට ගිහිල්ලා ඕක ලික්විඩ් වුණොත් ඔයා මුලින්ම ට්‍රේඩ් එක ගත්ත ඩොලර් 50 නෙවෙයිනේ ඔයාට නැති වෙන්නේ. ඔයාට නැති වෙනවා ලැඩර් කරපු ඩොලර් 200ත් එක්ක ඩොලර් 250ක්ම. එතකොට ඔය ට්‍රේඩ් එක සම්පූර්ණයෙන්ම සෙල් ට්‍රේඩ් එකක් ගත්තොත් ඔයා ඩොලර් 50කින් ඔයාට ඩොලර් 200 ප්‍රොෆිට් වෙන ට්‍රේඩ් එකක් තමයි ඔය ලැඩර් කරලා 250ව නැති කරගෙන තියෙන්නේ. ඉතින් එතකොට ඔයා හිතා ගන්න ඒ ක්‍රමේ කොච්චර භයානකද අනිත් එක කියන්නේ තේරුමක් නැහැනේ. තමන්ගේ අතේ තියෙන මුදල් නිස්කාරණේ නැති කරගන්නවා වගේ වැඩක් නේ. එතකොට බයිනෑන්ස් ට්‍රේඩින් කරනවා කියන්නේ ප්‍රොෆිට් එකක් ගන්න කරන දෙයක් නිසා ලොස් වෙන්න කරන දෙයක් නෙමෙයි. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ඒ කියන්නේ ඔය වගේ මෙතඩ් ඒ කියන්නේ DCA
ඔය කියන මෙතඩ් එක හඳුන්වලා දෙන අයත් ඔයගොල්ලොන්ට සල්ලි අරගෙන උගන්වන අයත් කරන්නේ තනිකර බොරුවක්. ඒ කියන්නේ ඔය කියන සිස්ටම් එක අන්තිම භයානකයි. එතකොට ඕකේ අනිත් පැත්ත අපි හිතමු ස්පොට් වලට ගත්තා කියලා. ඒක දැන් සමහරව තර්ක කරනවා ෆියුචර් ගැන නෙමෙයි අපි කතා කරේ ස්පොට් ගැන. ස්පොට් වලදී මොකද්ද වෙන්නේ? ඔය වගේම ඔයා කොයින් එකක් බයි කරා කියමු $50ක. ඒ කොයින් එක ඩවුන් වෙද්දී ඔයා ස්පොට් වල ආයි බයි කරනවා $100කින්. එන්ට්‍රි එක යටට එනවනේ. හරිනේ. ෆියුචර් වල ලොස් වෙන්නේ නැහනේ. ආයෙත් ඩවුන් යද්දී ආයෙ 200කින් ලැඩර් කරනවා. හරිද? එහෙම කරාට පස්සේ අපි හිතමු ඔයා ගත්ත කොයින් එක සාමාන්‍යයෙන් මොකක් හරි අපි හිතමු දැන් ADA කොයින් එක කියලා. ඔය කොයින් එක ඇනවුස්මන්ට් එකක් එනවා ඔයාගේ ට්‍රේඩ් එක ලොස් තියෙද්දි ඩේලිස්ට් කරනවා කියලා. එහෙම ඩේලිස්ට් කරොත් $50ක් ඔයාට නැති වෙන්න තිබිච්ච එක $250ක් නැති වෙනවා. හරිද? ඔය එකක්. අනිත් එක දැන් ඉදිරියේදී එන්න තියෙන ක්‍රෑෂ් එක මාකට් ක්‍රෑෂ් එකට දැන් ඔයා ගත්ත ට්‍රේඩ් එක $50කින් ගත්ත ස්පොට් ට්‍රේඩ් එක අහු වුණොත් ඒක ලොස් යනවා කියන්නේ. ලොස් ගිහිල්ලා ඔයා ඕක ලැඩර් කරොත් ඔයාට ඔය ට්‍රේඩ් එක නැවත සෙල් කරන්න සිද්ධ වෙන්නේ තව අවුරුදු 3කින්. ඒ කියන්නේ ඊළඟ හාවින් එකක් එනකන් ඉන්න වෙනවා ඔය මාකට් එක නැවත ඔයා ඔය බයි කරන තැන් වලට ගන්න. ඒ කියන්නේ ඔයා අප් එකේදී අරගෙන ඔයා අහු වුණොත් සාමාන්‍යයෙන් අලුත් ට්‍රේඩර් කෙනෙක් නම් අනිවාර්යෙන් ක්‍රෑෂ් එකට අහු වෙනවා. අහිමන්න වෙනවයි කියන එක. ඒ නිසා මම මේ ක්‍රෑෂ් එකට කලින් තමයි මේ DCA කියන මෙතඩ් එක කරන්න එපා කියලා ඔයගොල්ලන්ට කියන්නේ. අනිවාර්යෙන්ම නිතරම තමන් ට්‍රේඩින් කරනවා නම්, ඒ කියන්නේ බයිනන්ස් ට්‍රේඩින් කරනවා නම් තමන්ම හදාගත්ත මෙතඩ් එකක් තමන් ඉස්සරහට කරගෙන යන්න ඕන. සාර්ථකද නැද්ද කියලා බලලා අනුන් කියන දේවල් කරන්න යන්න එපා. ඒ කියන්නේ හේතුව ඕක ප්‍රධාන කාරණාව සාමාන්‍ය YouTube එකට කෙනෙක් වීඩියෝ එකක් දානකොට views ගන්න බලාගෙන මොනවා හරි බොරුවක් දානවා. ඒ කියන්නේ යාලට විරුද්ධ වෙන්න කෙනෙක් නැත්තම් හැමෝම අහන් ඉන්නව විතරක් නම් ඒගොල්ලෝ හිතන ඒවා දානවා YouTube එකට. එතකොට දැන් අලුතෙන් මාකට් එකේ ලයිව් ට්‍රේඩ් කරන කෙනා ඔය කියන හැම විදිහටම කරන්න යනවා. එතකොට දවස ගානේ නැති වෙන්නේ තමන්ගේ සල්ලි. අනුන්ගේ සල්ලි නෙවෙයිනේ. ඒක නිසා මේ වගේ භයානක දේවල් කරන්න එපා. මේක විතර නෙවෙයි තව ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මමත් මේ බොහොම මේ ටයිම් එකක් අරගෙන මේක අනිවාර්යෙන්ම කියන්න ඕන කියලා හේතුව මේ ඊළඟට දැන් සාමාන්‍යයෙන් තාම මාසයක් දෙකක් යද්දී BTC ක්‍රෑෂ් එක සෙට් වෙනවා. මේ ක්‍රෑෂ් එකේදී ඔයගොල්ලෝ මේ 2 step ladder system එක කරොත් ඉවරටම ඉවරයි. බලන්න දෙයක් නැහැ. එතකොට මේ සල්ලි හේතුව ඒ සල්ලි Tamanටත් නැහැ, කෝස් එක කරපු කෙනාටත් නැහැ, කෙලින්ම බයිනන්ස් එකටනේ යන්නේ. එතකොට මේ සල්ලි වලට අයිතිකාරයෙක් නැහැ. නැත්තරම නැති වෙනවා. ඒක නිසා මේ වැඩේ මොනම හේතුවක් නිසාවත් කවුරුවත් කරන්න යන්න එපා. මේ ඒ කියන්නේ අනිවාර්යයෙන් කියන්නේ මෙහෙමයි. දැන් Taman නොදන්න ශේෂ්ත්‍රයක හිතලා තීරණ ගන්න, කොළ බලලා තීරණ ගන්න, පොත් බලලා තීරණ ගන්න මේක සිලබස් එකක් නෙමෙයිනේ. මේක ලයිව් එක්ස්චේන්ජ් එකක්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ Taman උපදෙසක් ගන්නව නම් ගන්න ඕන ලයිව් ට්‍රේඩ් කරන කෙනෙක්ගෙන්. ඒ කියන්නේ එයා ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕනේ. එයා දිනපතා ට්‍රේඩ් කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව වාහනයක් කරකවන, ෆෝන් එකක් පෙන්නන, සල්ලි පෙන්නන කෙනෙක්ගේ උපදෙස් ගන්න තරම් මෝඩයෙක් වෙන්න යන්න එපා මොනම හේතුව නිසාවත්. ඒ කියන්නේ මම කියන්නේ Tamanට ට්‍රේඩින් කරගන්න බැරි වුණාට පස්සේ ඕනම කෙනෙක් Tamanට මුදල් ප්‍රශ්න එනකොට එක මෙතඩ් හොයා ගන්නවා. ඒ කියන්නේ කෝස් එකක් විදිහට ගත්තට පස්සේ සාමාන්‍යයෙන් රුපියල් අපි හිතමු 20000ක් කියලා. ඉතින් 20000 ගානේ සාමාන්‍යයෙන් 10-15000ක් එකතු වෙනකොට එයා ඇත්තටම ඉතින් යම්කිසි මුදලක් හම්බ කරලා ඉවරයි. නමුත් ඒක යාටනේ ට්‍රේඩ් කරන කෙනාට ඒක අදාළ නැහැ. ට්‍රේඩ් කරන කෙනා පරිස්සම් කරගන්න ඕන තමන්ගේ සල්ලි. මොකද ඒ සල්ලි වග කියන්න ඕන තමන්නේ. අන්න ඒක නිසා මේ උපදෙස් ගනිද්දි නිතරම මේ වගේ මෝඩ දේවල්, ඒ කියන්නේ මේගොල්ලන්ට ඉතින් මේ ඒ කියන්නේ කියන්න දේවල් මට තේරෙන්නේ නැහැ. මේ වගේ අනවශ්‍ය දේවල් මොනම හේතුව නිසාවත් ඔය එක්ස්චේන්ජ් එකත් එක්ක කරන්න යන්න එපා. අනිත් එක තේරුමක් නැතිම දෙයක්. Taman $50කින් ගත්ත ට්‍රේඩ් එක ලොස් යනවා නම් තමන්ගේ නොදන්නකම ඒක නැති වෙනවා නම් ඒක නැති වෙන්න දෙන්න. එහෙම නැත්නම් නොකර ඉන්න. මොනම හේතුවක් නිසාවත් ඒ ලොස් යන 50ට තව 100 එකතු කර ප්‍රමාණය වැඩි කරගන්න එපා. මොකද හේතුව එතකොට යටින් ගන්න ට්‍රේඩ් මේ සල්ලිත් නැහැ. ගත්ත ට්‍රේඩ් එකෙන් වැඩකුත් නැහැ. ඒ කියන්නේ ඔයා අනිත් එක ඔය ලොස් යනවා කියන්නේ ඔයා ලොං ට්‍රේඩ් එකක් ගන්න නෙමෙයි එතන ගන්න ඕන ෂෝට් ට්‍රේඩ් එකක්. ඒකට ෂෝට් ට්‍රේඩ් එක ගන්න ඕන තැන ලෝන් අරගෙන තව ටිකක් නැති කරගන්නට වඩා හොඳයි මුලින්ම එක්ක ඩෙමෝ ට්‍රේඩ් කරලා හරියට මේක ඉගෙන ගන්න. මං හිතන්නේ මේක 100%ක් කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඔය වගේ භයානක වැඩ කරාට පස්සේ ඉගෙන ගන්නවත් USDT ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන. මේ අනිවාර්යයෙන්ම ඔය වෘත්තිමය ට්‍රේඩර් කෙනෙක්
කියන දෙයට ඇරුණාම ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඳුර ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු පාරේ වාහනයක් ගෙනියන කෙනෙක් කියනවා මේ වාහනේ හරියන්නේ නැහැ කියලා. නමුත් වාහනේ විකුණන කෙනා සේල් එකේ ඉඳන් කියන්නේ නියම කම්ෆර්ටබල් වාහනේ. නමුත් එයා ඒක කියන්නේ වාහනේ පැදලා නෙවෙයි වාහනේ උඩ වාඩි වෙලා විතරනේ. ආය කම්පැනි එකෙන් කියන්නේ නැහැ කවදාවත් මේක නරක දෙයක් කියලා. නමුත් වදින කෙනා කියනවා නම් මේක නරකයි කියලා ඒක නරකම තමයි. යන්නේ ඒක නිසා තමන් නම් ට්‍රේඩර් අනිවාර්යෙන්ම වැරදි උපදෙස් ගන්න යන්න එපා. අනිත් එක තමන්ට වැරදි දෙයක් කවුරු උගන්වනවා නම් කොන්ද කෙලින් තියාගෙන ඒගොල්ලන්ට කියන්න ඔයා මේ වැරදි මේ වැඩේ කරන්න එපා. මේකෙන් ගොඩක් කට්ටිය අමාරු වෙනවා කියලා. ඒක නිසා තමන්ට එක්ස්පීරියන්ස් එකේදී අනිත් එක සියලු දේ නැති වෙලත් ඉවරයි. ඒක නිසා කවදාවත් මේක දෙයක් විතරයි මම මේ අද පැහැදිලි කරේ. මේක අනිවාර්යෙන්ම මේ ඉක්මනට කියන්න ඕන කියලා හිතුනේ මේ ක්‍රෑෂ් එක ළඟ ඉන්න නිසා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ওই ක්‍රෑෂ් එකේදී අසරණ වෙනවා. ඒ කියන්නේ බලන්න දෙයක් නෑ. ඒක මම ඒ කියන්නේ හොඳ ආකාරවම දන්නවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ උන්ගේ වයසත් එක්ක ක්‍රෑෂ් එකකට මුහුණ දීලා නෑ කියන්නේ අනිවාර්යෙන්ම බලන්න දෙයක් නෑ ඒ කවුන්ට් ගැන. ඒක නිසා අනිවාර්යෙන්ම මේ සිස්ටම් එකෙන් හැමෝම ඈත් වෙන්න. මේ සිස්ටම් එක කවුරු හරි ප්‍රොමෝට් කරනවා නම් ඒගොල්ලන්ම වහාම පුළුවන් තරම් ඉක්මනට සමාජයෙන් අයින් කරන්න. හේතුව මේක අන්තිම වැරදි. දැන් මාව සැකනම් ඕනනම් කරලා බලන්න ක්‍රෑෂ් එකේදී ඔයාගේ account එකට මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක මේ මම views ගන්න YouTube සල්ලි හොයන්න කෙනෙක් නෙවෙයි. මම ට්‍රේඩර් කෙනෙක්. එතකොට මම YouTube එකට මේක දාන්නේ හේතුව මේ ප්‍රචාරණයක් වෙනස මිසක් නැත්තම් මේ YouTube එකෙන් සල්ලි හොයන්න බලාගෙන නෙවෙයි. ඒ කියන්නේ මම සල්ලි හොයලා YouTube දාන කෙනෙක්. ඒක නිසා අනිවාර්යෙන්ම හරි දේ විතරක් හොයාගෙන හරි දේ විතරක් කරන්න. නැත්තම් මේ මාකට් එකේ ඔයා ඒ කියන්නේ ඇප් එක අයින්ම කරලා දාලා ඉන්න තරමට හොඳයි. ඒකට හේතුව ඔය කියන තරම් සුරංගනා ලෝකමවල බයිනෑන්ස් එක්ස්චේන්ජ් එකේ සල්ලි නම් හොයන්න බෑ. මොනම හේතුවක් නිසාවත් ඔය කවුරුවත් කියන වෙන්නන සුරංගනා කතා නැහැ. මේකේ ලයිව් ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම කැපකිරීම කරන්න ඕන. පැය 24ම අවදියෙන් ඉන්නවා හා සමානයි. ඒ කියන්නේ හැම